Hi guys, ada අපි අපේ පළවෙනි YouTube channel එක පටන් ගන්න හදන්නේ. අපි ඉතින් කරන්න හදන්නේ මාළුගේ වීඩියෝ ටිකක්. අපිත් එක්ක එකතු වෙලා subscribe පාරක් දාලා set වෙන්න. මේ පොණ්ඩෙක් ගත්තොත් අඩි 8ක් දිග, අඩි 6ක් පළල පොණ්ඩයක්. මේකේ ඉන්න මාළුක් ගත්තොත් පාපල ටිකක් ඉන්නවා. ඒ වගේම තව කළු පාට කැට්ෆිෂ් දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ ටයිගර් ඔස්කල දෙන්නෙක් ඉන්නවා. තව ඇල්බිනෝ ඔස්කල දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ ජෑන්ගුරාමියෙක් ඉන්නවා. ඇල්බිනෝ පාකුල දෙන්නෙක් ඉන්නවා. ඔය වගේ මාළු ටිකක් තමයි අපි ගාව ඉන්නේ. මාළු අල්ලන්න යන්නේ. අන්න අර ඉන්නේ කොනල්ලක. ඔය දෙනවද? මන් දෙනවා. දෙනවා. අන්න අපි අල්ලමු. අපි මුලින්ම කාෆ්ල ටික අල්ලගමු. නෙමෙයි. බට්ටමාරුයි අල්ලගන්න අපි ඉතින් ලොග් ගොඩක් ගන්න ඕන. අපි ගාව තියෙන කොටෙන් තමයි මේ ගේම් එක ගහගන්නේ. මේකේ හෙල් ටික 4 වටේ. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි ගොඩක් අරගෙන පස්සේ අප්ඩේට් එකක් දෙන්න. ඔයගොල්ලන්ට කියන්න බෑ අපි ගාව රෙඩ් ගැලැක්සි මාළු දෙන්නෙක් ඉන්නවා. ඔව් ඒ දෙන්න පස්සේ වෙන වීඩියෝ එකකින් පෙන්නන්න. මේකේ ෆිල්ටර් එකක් දාලා තියෙනවා. ෆිල්ටර් එකක් දාලා තියෙනවා. කරන්ට් එක නැහැ පොඩ්ඩක්. අද කරන්ට් එක නැහැ. අද ෆිල්ටර් එකක් දාලා තියෙනවා. ඉතින් පැයට ලීටර් 1000ක් විතර වගේ අල්ලන එක. අවුලක් නැහැ ෆිල්ටරේ. අල්ලන්න අමාරුයි guys මුව. දැන් අන්න මෙයා බැස්සා. අල්ලගත්තද? නාමු නෑ. අමාරුයි guys ගොට්ටක්. නගදීම ගන්න ඕන. ඔන්න අපි ඉතින් ටිම්පල් බාප් අල්ලගත්තා. ටිම්පල් බාප් කෙනෙක් අල්ලගත්තා. අපි මේව දාගමු. පොඩ්ඩයි අපි දාගන්න මට ගාලා. මේක දාලා තමයි අරකට පුඩි අඩු කරලා ගන්න ඕන. ඔන්න ඉන්නා ටිම්පල් බාප්. මේ පොඩ්ඩ තමයි ටින් අල්ලන්නේ මේවා. ඔන්න ජයම අල්ලන්න දන්නේ. ජයම ඇල්ලුවා. මෙන්න ඉන්නවා පොඩ්ඩ. අනේ ආයිත් අනේ වෙන්න. පොඩ්ඩයි ඉන්න ජයම කලස් පෙන්න. කොහොමද නේද ජයම? ඉන්නවා ජයම. තාම පොඩි. මේ අල්ලගත්තා. දැන් ඇල්බිනෝ ටින්ෆල් බාබුයි දැන් ගුරාමි දාගත්තා. මන්ට අනිත් කට්ටිය අල්ලමු. පාප්ල ටික තමයි අල්ලන්න අමාරු. මේක සෙවලේ කැදිතා. උන්ට බට්ට අපි ඉතින් අල්ලන්න ඔන්න කාප්පල්. ටැංක් ක්ලීන්. ටැංක් ක්ලීන් එක තමයි. මෙයාට මේක තමයි අල්ල ගන්න වෙයි. ඉතින් මොනව කරන්නේ? ඉනමාරු යල්ලා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ පොන්ඩ් එක තනිජගේ. වතුර ටික අස් කරගන්න මේ මාළු ටිකක් ගාලා අල්ල ගන්න ඕනේ ඉන්න. guys අපි ඉතින් ඇල්බිනෝ ලොකු පාකු කෙනා අල්ලගත්තා. ලොකු කිව්වට තාම ටිකක් පොඩි. අනිත් එක්කෙනත් එක්ක අන්න බෑන්නම්. පොඩ්ඩයි ඉන්න guys අල්ලගෙන ආපු දෙන්න. පුවත් ගිහිල්ලා ඔය අපේ සුදු ලොකු මේ කාෆ් ඇලිලා තින්නේ අපි දැන් මෙයා ටිකක් ලොකුයි මෙයා දැන් අපි දාගන්න මෙයා දැන් අපි ගාවින ටිකක් ලොකුම කාෆ් අපි දාගමු ඉක්මනට යත් පයින් ගලගන්න පොඩ්ඩයි ඉන්න. හරි ඔයගොල්ලන්ට පේන ටික ආප්ප. අපි ආව දාගන්න මේ විදිහටම දාගන්න මොකක් හරි එකකින් වහන්න උණන් එළියට පනින්න දන්නේ නැහැ. guys අපි hello guys ඔන්න අපේ ඇල්බිනෝ ඔස්කා වල්ලගෙන තියෙන්නේ මෙයා නම් ටිකක් පයින්නවා බලමු මෙයාව දාගමු මෙයා ඉක්මනට දාගමු. ඔන්න guys අපි දැන් ඉතින් ජෑමෝයි කාෆ්වයි ඔස්කරයි ටිම්පල් බාබේ ආ ගොඩක් අල්ලන්න ඉන්නවා මේ ටිකක් අල්ලගන්න. දැන් ටිකක් වතුර අඩු කරලා තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති කුල ගන්න ඉන්න ඔය කවුරුරි අල්ලගන්න. ඒ මෙන්න මෙතන ඉන්න ඔය
කොළ පාට වෙලා. දැන් මේ ඉන්නේ අපේ වේල් ටේල් කාෆ් එක්කෙනා. මේ ඉන්න මෙයාට ටිකක් සාමාන්‍ය ගාලා. ටික ලස්සන මාළුවෙක්. නේද දාගමු. එන පයින්නවා. තාම දෙවිලි. මේ ඉන්නේ. පාප පේනවා. මම තමයි ඉතින් දැන් මම තාම වැඩේ යන්නේ. අපි ඉතින් වතුරක් තස් කරනවා තාම. තව ටික වෙලාවක් ඇයි වැඩේ ඉවරයක් කළා දාන්න. වතුර ටිකක් අඩු කරගන්න ඕනේ නැත්නම් ඉතින් අපි ඔන්න අපේ හරි අලස්තිනෝස් කවල්ලා. අපේ හරි ඇල්බිනෝස් කවල්ලුවා. දැන් අපි මෙයාවත් දාගමු. බලන්න. යාගෙන සුපිරිය කලස් තියෙනවා. තාම නෑ ඒත් පොඩ්ඩයි කලස්. අර සාමාන්‍ය ගානක් කලස් තියෙනවා. රේඩ් වැඩි නම් කලස් තියෙනවා. හරි මෙයාවත් දාගත්තා. දැන් මේ නැති. පිසින්නා. බලන්න බලමු මම පේනවත් නෑ. අපේ ඩබලි කලින් ෂෝට් බොඩි වගේ ඉන්න කාෆල්ලුවා. අය මෙයාවත් දාගමු. දැන් ලස්සන මාළුවෙක්. ඔයගොල්ලන්ට අතන පේනවා ඇති කළු පාට ඔස්කොල දෙන්නෙක් ඉන්නවා. පේනවත් දන්නේ නැහැ. වතුර හොඳටම කොළ පාට වෙලා තින්නේ. දැන් සති 4ක් විතර වෙනවා. ඩවුවට් නොගයිස් ඒක තමයි ඉන්න කොළ පාටයි. අයි මේ ෂේප් එකේ වැඩේ කරගෙන යනකොට මම තමයි තාම ඉන්නේ. ඊළඟට ගායක කෙනෙක් අල්ලගෙන ආපහු ඒක පේනවා ඇති මෙතන ඉන්නවා අපේ කාෆ්ලා ටික ලොකු සයිස් එකේ. සාමාන්‍යයෙන් අඟල් 15ක් විතර ලොකු ඉච්ච කට්ටියක් ඉන්නේ. මේ වගේ කැටිෂෝ පෙන්නන්න. එයා නම් ටිකක් පොඩි. සාමාන්‍ය සයිස්. අන්න කොහොමද ලෝඩඩ් ර? මේ කීන මොඩියෝ මාළුවා අන්න බෑ. මෙහෙ පාලු කොහෙද කියලා මෙතන. එහෙම ගහන්න. ඔය වීඩියෝ කරන ගත්තාම මොකෙක් හරි එකක්. අන්න මොකෙද ඒක එන්න ගෑ ගන්න. අයි සමේ ගැටිෂ් කෙනා අල්ලගත්තා. එයාට අග්ගල දාගන්න ඕන. එයා පයින්නවා. මට බලන්න ඕනේ. ඔයගොල්ලෝ ගත්ති පරිස්සම් වෙන්න. මෙයා තමයි ලොකෝ එක්කෙනා. එයා ටිකක් මහතයි. මගේ කැමති මාළුවේ. අපි එකට දාගමු. දැන් අපි වෙන බේසමක් ගමුනේ. මේකට බේසම කරගෙන. යාස වෙලාදී ඉන්නේ. මෙන්න මෙයා තව කෙනෙක් අල්ලලා මේ අපේ ටයිගොස්කා. මෙයාට අග්ගල දාගමු. අයවත් දාගත්තා. ධම්මත් තමයි. තා පොඩි මාළු ටිකක් තමයි අල්ලන්න ඉන්නේ නම්. තව ඉන්නවා අපේ වේල් ටේල් කාෆ්ලා දෙන්නයි. පොඩි පාපු කෙනයි. සෙවලේ. තව කැට්ෆිෂ්ලා ටිකක් කැට්ෆිෂ්ලුයි. තව මාළු ටිකක් ඉන්නෝනේ. අපේ මේ කළු ටයිගර් එකත් ඇදෙනේ ටයිගර් උස්සක. අපි ගාව සුදු ඇල්බිනෝස් එකේ පැටවුඩියකුත් ඇති. අපි ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ ස්නේක් හෙඩ් ගැලැක්සි එක කෙනා පෙන්නනත් එක්කම ඊළඟ වීඩියෝ එකේ. ආදාවන. එයාවත් අපි දාගමු. මේ අපේ බොඩිම බාගු දාගමු එහෙනම්. මේකට දාගමු අපි අලුතෙන් දැන් වේසමක් ගෙනාවා. එයා වෙනම දාගත්තා. මේ ඉන්නේ බාගුව. බේසම කියන කිව්ව වෙලාවෙ මේ කෙනෙක් ඇල්ලුවා. කල් ටයිගර්. මේ පටකට දාගමු. මේ ඉන්නේ අපේ ලස්සන මාළු. එයාවත් දාගත්තා. දැන් මේක. මේක ඉන්නේ ඇටි මේක ඉන්නේ. දැන් මේක ඇති අපේ සුදු කාපුයි තඩි කාපුයි ඊට පස්සේ ඇල්බිනෝස් කළ දෙන්නයි කැට්ෆිෂුයි ජෑම ඉන්නවා ටයිගොස් එක්කෙනා ඉන්නවා මේ ඉන්නේ ඊට පස්සේ අපේ ෂෝට් බොඩි කාප් ඉන්නවා ටිපොයි කාප් එක්කෙනා ඉන්නවා මේක ඉන්නේ අපේ වේල් ටේල් කාප් දැන් උඩ මේක එක්කෙනා දාපු. මේ ඉන්නේ පාපු එක්කෙනා පිටිපාපුවා අපේ පොඩ්ඩ දැන් ගේමට බහැලින්නේ දැන් මෙයා තමයි ඔක්කොම මගේ මාළු ටික ඇල්ලුවේ. මෙයා පටක අල්ලනවා ඉතින් අපි ඉතින් වතුර ටික අස් කරලා පොඩි උදව්වක් දෙනවා. ටක් ගාලා දාගමු. ඔය යව දාගත්ත පටක අල්ලලා. ඔයගොල්ලෝ වෙන්නේ දැලේ පටල වෙනවා. දැලේ පෙරලවිල මෙයා.
පැරලා ඇවිලා කට්ටකුත් තියෙනවා යාගේ. අපි මේවා බේරගෙන ඕගලන්ට ආයි තමන්න පොඩ්ඩක් ඉන්න. ඔන්න යාළුවනේ කරන්ට් එක ආවා. අපේ මෝටරේ වැඩ කරනවා දැන්. මේ ටික තමයි දැන් ඉන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ මාළු ටික තමයි දැන් අපිට අල්ලගන්න තියෙන්නේ. මේ ටික අල්ලලා අපි ඩක් ගාලා වතුර ටික පුරවලා වැඩේට සෙට් වෙමු. අපි දැන් කරගන්න දෙයක් නැතුව දැන් මේ ගොට්ට කෑල්ල කපන්න හදලා නැත්නම් අපේ යාළුව පව්. කමන වල ෂේප් එක කපමු. දැන් චුට්ටක් කපන්න දෙන්න. කැපෙන්නේ නැද්ද? අපි යාව නිදහස් කරගත්තා. වල්ලේ පොඩි ගොට්ට කෑල්ලකුත් තියෙනවා. ඒක යා පීනනකොට ඒක හරියයි. අපි දැන් අනිත් මාළු ටික අල්ලන්න වැඩේට බලමු. අපේ පොඩ්ඩ වැස්සා. ඔන්න අපේ අරිත් සයිගොස් එක්කන ඇල්ලුණා. හරියට අරග. යටින් ගන්න. අපි මේවට ගාලා දාගමු. හරියවත් දාගත්තා. මේ කලින් ලෙඩ වෙලා හිටියේ. ඔව්. වෙන ගේමක් දීලා තමයි මේ හොඳ කත්තට ගත්තේ. අර කැට්ෆිෂ්ගේ කට්ටකට මෙයාගේ අතින් ලේත් යනවා ඇදිලා. ඒ තමයි අපේ තනිජ. ඔයාලට පේන වැඩි අතන අපේ වේල් ටේල් එක නෑ ඉන්නේ. ඒත් ගොඩක් ලස්සන මාළුවෙක්. ඒවටක් දාලා මගේ ෆෝන් එකයි ගයිස්. ඒක ටිකක් ලොකු කරලා අපි පල්ලෙන්න දාලා තියෙන අද වස් කරන වීඩියෝ එක පල්ලෙච්ච වස් කරන වීඩියෝ එක පුළුවන් නම් ගේන්න. බලමු මේ ඉස්සෙල්ලා මේ ෆෝන් එක වස් කරලා. ලුවා දැන් ටික කලස් තියෙනවා. එයා ලොකුයි. ටිකක් ලොකු. එයා දාගත්තා. ඔව් මේ ඉන්නේ. අපේ මාළු ටික ඉන්නේ. මට පේනවා ඇති. මේකට ඔක්සිජන් මදින් දැඩි දැන් ගොඩක් දාලා තියෙන පොඩි දේ සමනකට. ඒකට තමයි දාලා තියෙන්නේ. මට පේනවා ඇති මේක වතුර ටිකෙන් මිදුල වෙනස වෙලා තියෙනවා. අපේ වේල් ටේල් එක ඉස්සෙල්ලක් දැල්ලුණා. පැනලා ගියා ටක් ගාලා අපි දාගමු. මෙයා ලස්සනයි දැන් පාට සුපිරි. මෙයා පයින්නවයි කොහමද දාගමු අපි. කාලයක් මෙයා ගෙනල්ලා. මෙයා දාගමු. මුලින්ම ගෙනාපු මාළුව වගේ යා. අපේ ලොකු පාපුවෙක් ගෙනල්ලා. පේනවා ඇති. පට්ටම සයිස් ඉක්මනට දාගමු යා පණීවි. මෙයා ගෙනාලා වඩා ගොඩක් ලොකු දාගන්න. දාගන්න කියලා පට්ටම් පොඩි සයිස් එකේ. ඉක්මනට ගෙන්න. හරි. අයියෝ. එයා ගියා යා. සායි තල්ලගත්තා. දාගන්න. මෙයා ටක් ගන්න මේ පොන් වලින් යන්න හදන්නේ. මට ගාලා දාගමු අපි. ඉක්මනට දාගන්න. කොන බාසට දාගන්න. ඔලේ තියෙනවා. ඔන්න දැම්මා. අපි යාවත් අල්ලගත්තා. යාව නල්ලන්න හින්න ගේමක් දුන්නා. මේ පේනා ඉතින් මාළු ටික. අපේ පොඩිම මාළු. පේනට වැඩිය නම් ගොඩක් ඉන්නවා. මෝ අල්ලනවා නම් හින්න ගේමක් දෙන්න වෙනවා. මෝයි තව සෙවලේ විතරයි ඇත්තේ. සෙවලේ ඉන්න අපිට ඇත්තේ මේ මෝටරේ ඇස්සේ හරි කොහේ හරි ඇත්තේ. අපි පොඩ්ඩයි ඉතින් වැඩේට බහැලා ඉන්නේ. එයාලත් අල්ල ගන්න අමාරුයි මුණා. අපි ගොඩක් ගන්න ඕන ඉක්මනට. පොඩ්ඩක් ආපහු ගොඩ ගත්තා. බලමු අල්ල ගන්න පුළුවන් ඉතින් කියලා. ඕ ගයිස් මේවත් ගන්න මොන දෙන්නම ආවා. අල්ලන්න පුළුවන් වේද? එයා තමයි අමාරුයි. මම පයින්නොත් එක්ක. පොඩ්ඩේ මේ ඉන්නේ මෙතන ඉන්නවා පොඩ්ඩේ ඇස්සේ. මේ පාරන කොහමද අල්ල ගන්න බලමු. මේ දින අපි පිළිතරේ. ගොඩක් නන්දාලා නැහැ ෆිල්ටර් මීඩියා. අපි ඒක න වීඩියෝ එකක් ගේන්න. ඒකට දාන්නේ අපේ රෙඩ් ගැලැක්සි දෙන්න ගැන. අපි ඒකත් ඉක්මනට ගේන්න. රෙඩ් ගැලැක්සි දෙන්නයි මේ අපේ ඔස්කර පැටව ටික. ඔස්කර් පැටව ටිකක් අපි ඒ ගැනත් පස්සේ විස්තර කොහොම කියන්න. ඉන්න හදන්නේ මාළුව. ඔන්න අපේ තංජ වැඩේට බහින්න හදන්නේ මාළු ටික අල්ලන්න.
ඕන්න බල අපි අදා කවුද ගාලා උදා කරනවා මොකද දාවේ දැන් ඉන්නේ අපේ සෙවලයා විතරයි සෙවලයා උන්නම් ඉතින් ෂුවර් නෑ කොහෙද නෑ කකුලේ ලෙඩ නැහැ දාගෙන වතුර ටික අයින් කරන්න ඉතින් බෑනේ දැන් පේන ඇති චක්කලා දැන් එහෙනම් අපේ වැඩේ යන්නේ චක්කලා වස් කරමු නේ අපි අපේ ෆිල්ටර් එක ඇතුලේ පොඩ්ඩක් බලමු මේක ඇතුලේ එච්චර ෆිල්ටර් මීඩියා නෑ නෙට් එකක් තියෙන බයෝබෝස් දෙකක් බයෝබෝස් දෙකක් තියෙන ඒක නම් ගත්තේ මාල් පඩි එකගේ බයෝබෝස් ටික ඊට පස්සේ ස්පොන් ටිකක් තියෙනවා තා ඇති ෆිල්ටර් ඇතුලේ තව ටිකක් ඇති ඒ ඊට පස්සේ ඔය වතුර නැති හින්දා තමයි ඔය යට ගිහිලා තින්නේ ගඩොල ගැටියක් තියෙනවා මාළු කඩේ කාගේ බයෝබෝස් එක හෙන ගේම දීලා තමයි මේ ඉල්ලගත්තේ අපි බිස්කට් එක බුලට් පැකේ ඒක විදියට දාලා අවුලන්න අපි මේ ගානේ වතුර පුරමු කායක කොමයි කරන්නේ අස්සන මාල් පැහැරලා තියෙනවා ඔකට ඕන කියන්න නිකන් දෙන්න ප්‍රාප් මාල් ගහද්ද කොහෙද මන් දන්නේ හරියට අපි ඉතින් තාම ඉතින් ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්නේ ළඟදී බලමු කැමරාවක් අරගෙන හොඳ වීඩියෝ එකක් ඔයගොල්ලෝ ගෙනත් දෙන්න අපි මේ පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලෝ කැමති ඇති ඉතින් වීඩියෝ එක ක්ලික් වෙනවට නැති තව චූට්ටයි තියෙන වතුර නගලා වගේ ඩක් ගාලා ගන්නවා පොඩ්ඩක් විතර දෙකක් කරලා මේ ටික ඉතින් අපි ඔක්කොම අයින් කරලා වතුර පුරවදී සෙට් ඔන්න ගායිස් අපි ෆෝන් එකේ තියෙන වතුර ටික ඔක්කොම අයින් කරලා දැන් වතුර පුරවන ගමන් තමයි ඉන්නේ පේනවා ඇති ඉතිපත් කෑල්ල වගේ තියෙනවා ඔන්න ගායිස් දැන් අපේ ගෙදරට යන්න හදන්නේ ඉතින් මේ සම්මහල් ප්‍රාසාදේ පයි තමයි ගියේ සම්මහල් ප්‍රාසාදේ ඔන්න ඒක තමයි මගේ බොන්ඩ් එක පේනවා ඇති වතුර ටික නම් අයින් කරලා තින්නේ ඔය දැන් මේ වතුර ටික අයින් කරලා ඊළඟ වීඩියෝ එකෙන් ඕගලන්ට මාළු දාන වීඩියෝ එක අරන් එන්න මම දැනට කට් වෙනවා
නිකන් උස්සන්න එපා මොකටද වගේ. එහාට යනවා. සංජ වැඩීට පස්සේ ගමන් එකපාරින් අල්ලුවා දාගත්තා. දාගත්තා. අපේ පොඩ්ඩක් දඟලනවා වැඩි. මොහොතේ ඉතින් අල්ල දානවා. මොනවද දැම්මා. අපි මාළු සෙට් එකම. බිලා පොඩි වෙලා නැහැ. බිලා පොඩි වෙලා වැඩි ඉන්නේ. රෙඩ් එක තමයි දෙන්නේ. අයිනෝ ගයිස් මේක වලේ පාවෙලා දින්නේ මේක. අපි නම ගතියි. හිමින්දා කොහොම නෙමෙයි ළඟට ඇගලද? අපි ෆොට්ටරා මොලේ නෑ මැටි ගොඩක්ද කොහෙද මොලේ ඉන්නේ. දෙක වස්සේ දින දාන්න බෑ. සෙවලියනම් මැරිලාද කොහෙද? දැන් ඔස්කල් ටිකක් කාලා අයිනෝ ගයිස් අපි කැට් ෆිෂ් දාගන්න ඔක්සන් එපා. අපි කැට් ෆිෂ් දාගන්න දැන් ඉක්ම දාන්න උඩ දාගන්න මොකද කාගේ ඉන්න කියලා ගෙදර ගිහින් ආරගනියා වේන මෙරි මාළු ජාතිය. බලුවාට මොරක් ඉන්නවා. වද්දාග. එලබෙට දෙන්න මොරා. යන්න බලන්න ඉස්සර. ඉස්සරේ. පොඩ්ඩට යයි දාගෙන. දැන් දාන්න. පොඩ්ඩ එක දාන්න හදන්න. අපි ආවදාගත්තා. ගොඩ ගෑල්ල එක පස්සේ තමයි කරන්න වෙන්නේ. ඒක නේ ඇවිල්ලෝ. උගෙත් වාසනාව තමයි. මම සුබත් නෑ.